ෆැට් එක අඩු කරගන්න try කරනවා නම් මෙන්න මේ කියන කරුණු දෙක අනුගමනය කරන්න. මගේ කිලෝ 106ක ඉඳන් 74කට බර අඩු කරගන්නත් සහ පොඩි කාලේ ඉඳන්ම තිබ්බ තරබාරු ශරීරයේ ස්වභාවය පාලනය කරගන්නත් මම අනුගමනය කරන්නේ මෙන්න මේ කියන කාරණා දෙක. අංක 1 තමයි අපේ ශරීරයේ බරට ගැළපෙන විදිහට ආහාර ගන්න එක. අපේ බර වැඩි වෙන්න ප්‍රධානම හේතුවක් තමයි අනවශ්‍ය විදිහට කාබෝහයිඩ්‍රේට්, ෆැට්, ප්‍රෝටීන් කියන හැම පෝෂ්‍ය පදාර්ථයක්ම අපේ දෛනික අවශ්‍යතාවයට වඩා වැඩියෙන් ගන්න එක. ඉතින් මේක අනිවාර්යෙන් පාලනය කරන්න ඕනේ. ෆැට් එක අඩු කරගන්නකොට කන්සිඩර් කරන්න ඕනේ දෙවෙනි කාරණේ තමයි එක්සර්සයිසස්. මෙතනදී එක්සර්සයිස් කිව්වහම අපි try කරන්න ඕනේ එක්සර්සයිස් කරන්නේ ෆැට් එක අඩු කරගන්න විතරක්ම නෙමෙයි. මගේ එක්ස්පීරියන්ස් එක අනුව මට දෙන්න තියෙන හොඳම ඇඩ්වයිස් එක තමයි තමන්ගේ ෆිට්නස් ලෙවල් එකට මැච් වෙන විදිහේ එක්සර්සයිස් ප්‍රෝග්‍රෑම් එකක් ෆලෝ කරන එක. හුඟක් වෙලාට අපි ෆේල් වෙන්නේ අපිට කරන්න බැරි තරමේ එක්සර්සයිසස් ටිකක් ෆලෝ කරන්න යන එක. ඉතින් මේක try කරලා disappoint වෙලා නවත්තනවට වඩා හොඳයි තමන්ගේ ෆිට්නස් ලෙවල් එකට, තමන්ගේ এডুকেෂන් එකට, තමන්ගේ ජොබ් එකට අනුව, තමන්ට තියෙන ටයිම් එක අනුව එක්සර්සයිස් ප්‍රෝග්‍රෑම් එකක් සිලෙක්ට් කරගන්න එක. මොකද මේ විදිහට සිලෙක්ට් කරගත්තාම ඒ එක්සර්සයිස් ටික සස්ටේනබල් කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා දෙක. අංක 1 තමයි තමන්ට මැච් වෙන ඩයට් එකක් ෆලෝ කරන එක සහ ෆිට්නස් ලෙවල් එක ඉම්ප්‍රූව් කරගන්න එක. මෙන්න මේ දෙක ෆලෝ කරොත් ඔයාලගේ අයිඩියල් weight එක රීච් කරගන්න පුළුවන්. ඔයාට දවසට කොච්චරක් කැලරීස් ඕනද කියලා දැනගන්න ඕනේ නම් කමෙන්ට් සෙක්ෂන් එකේ 24 කියලා කමෙන්ට් කරන්න.